මේක බලන්න ඕනේ වීඩියෝ එකක්. හේතුව මෙච්චර කාලයක් මොනතරම් වීඩියෝ බලලා තිබුණත් උදේ පාන්දර පළවෙනි පැය කළ යුතුම දේ මොනවාද කියන එක අද ඔන්න කතා කරනවා. දෙවෙනි කරුණ මේ තරම් අලුත් කරුණ අපි කියලා දුන්නත් ඒ දේවල් ආවත් මේ ලෝකෙට එකතු වෙන අලුත් දැනුම ඒ විදියටම ගෙනාවම තමයි අපිට අර කරගෙන ආපු පුරුදු තවත් හොඳටම වෙන්නේ. අද මේ වීඩියෝ එකේ කතා කරන සමහර දේවල් මීට කලින් කරලා නෑ මන් දන්නවා හොඳටම. ඒ හින්දා මේකේ තියෙන ප්‍රබල බව හොඳටම වැඩි වෙයි. අයිබෝවන් මේ වීඩියෝ එක මම කලින් කිව්වා වගේ ඔයාගේ ජීවිතේ පළවෙනි පැය ගත කරන විදිය. එතකොට පළවෙනි පැය නැගිට ගමන්ම ඔයා මොකද්ද කරන්නේ? ඔයාට මතකයි අපි දැම්මා මේ මෑතකදී වීඩියෝ එක මෙන්න ලින්ක් එක තියෙනවා බලන්න. ඒක තමයි උදේ පාන්දර නැගිට ගමන් ඔයා කියන ප්‍රකාශ 6. දැන් මේකේ තියෙනවා මේක සල්ලි වලට ඕන නම් සල්ලි පිළිබඳව තියෙනවා. ඒක ඔයාට ජොබ් එකක් ඕන නම් ජොබ් එකට අදාළ ප්‍රකාශ ටික තියෙනවා කරන්න ඕනම දේවල් ටික. ඒ විදිහට ඔයාට පුළුවන්කමක් තියෙනවා මේ විදිහට මේ වගේ වාක්‍ය කීපයක් ඔයා ඇඳේ නැගිට ගමන් ඇඳෙන් බහින්න කලින් ඇඳේම වාඩි වෙලා කරන්න. එතන ඇඳේ වාඩි වෙලා ඒක කරන්න කලින් වට කරන්න තව දෙයක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි ඔයා S2 අරිනකොටම සෙක්ස් වල මෝර්නින් වර්ෂන් එක. මොකද්ද මේ සෙක්ස් වල මෝර්නින් වර්ෂන් එක? උදේ පාන්දර ඔයා නැගිටින්නේ හොඳටම ඇල්ෆා මෝඩ් එකේ. ඇත්තටම තීටා මෝඩ් එකේ ඉඳලා ඔයා බීටා වලට යන්න කලින් ඇල්ෆා වලට ඇවිල්ලා. අමාරුයි කියලා හිතෙන්නේ නැති මේ ගණන් ගන්න එපා. ඇල්ෆා කියන්නේ ඔයාගේ මනස ඉතාමත්ම සංසුන් යටිහිත කෙලින්ම ඍජුවම ලියන්න පුළුවන් වෙලාව. මේක ඔයා S2 පියාගෙනම ඉන්න වෙලාව. ඒ වෙලේ තමයි ඔයා තව අවුරුද්දකින් ඉන්න විදිය අවුරුදු 5කින් ඉන්න විදිය වගේ ලොකුම හීනේ දිනාගත්ත විදිය ඔයා සතුටෙන් දකින්න එක. රැට කරන ක්‍රමයේ සිල්ල මෙතඩ් එක පාවිච්චි කරන් පස්සේ අර තියෙනවනේ මැද ස්ක්‍රීන් එකේ ක්‍රමයක්. මැද ස්ක්‍රීන් එකේ අපි කතා කරන්නේ හෙට මොනවාද කරන්න කියලා. ඒකට අද දවසේ මම මේක කරනවා කියලා විෂුවලයිස් කරන්න. ඒ විෂුවලයිස් කරලා තමයි ඔයා ඒක මනසින් දැකලා තමයි ඔයා පටන් ගන්නෙ ඔන්න ඇඳේම ඉඳලා විෂුවලයිස් කරන්න. ඊට පස්සේ ඇඳේ වාඩි වුණා. ඇඳේ වාඩි වෙලා ඔයාම ඇඟිලි දෙක මේ විදිහට තද කරගනිමින් ඔයාට කතා කරන ප්‍රකාශ affirmations ටික කියනවා. මේ affirmations ටික කියලා ඊට පස්සේ ඔයා මොකද්ද කරන්නේ? වතුර එක අරගෙන දත්මදින්න කලින් වතුර ටික බොන එක තමයි හොඳම ශරීරයටත්. right? ඒතර වතුර එක අරගෙන ඒ වතුරට හොඳටම කෘතඥතාවයෙන් gratitude එක දීලා වතුර ටික බොනවා. ඔන්න ඊළඟ ස්ටෙප් එක. වතුර බොන්නේ ස්තුති කරමින් තෑන්ක් කරමින් හදවතින්ම thank you කියනවා. ඒ වගේම ඔයා ඒ ගමම්ම ඔයාගේ වතුරට ඔයා කියනවා ඒ වතුර මගේ මොළයේ ප්‍රබෝධමත් කරන වතුර මට අද දවසේම හොඳ සිතුවිලි හොඳ තීරණ ගන්න පුළුවන් කම ලබා දෙන වතුර. අද දවසේ මට මගේ ඇත්ත ආත්මය මගේ සත්‍ය ආත්මය මට ගන්න පුළුවන්. මගේ ඇතුලේ ඉන්න මාව විවේචනය කරන මට බැනවදින මට අඩුපාඩු කියන මගේ විවේචකයා අර ඉන්ටර්නල් ක්‍රිටික් කෙනෙක් ඉන්නවනේ. එයාට ඕන නම් නමක් දෙන්න. ඔක ගැන වෙනම වීඩියෝ එකක් තියෙනවා. මම නම් මේ දවස්වල කියන්නේ මෝඩ තරිඳු චිත්‍රපටිය බැලුවෙන් පස්සේ මෝඩ තරිඳු කියනවා. රයිට්? එයාට නමක් දෙන්න කොටි කිරිමලි හරි මොකක් හරි නමක් දාන්න. නමක් දාලා එයාට නෙමෙයි අද දවසේ ඉඳ දෙන්නේ කියලා ඔයා යනවා බාත්රූම් එකට. සාමාන්‍යව බාත්රූම් එකට ගිහිල්ලා කන්නඩි දිහා බැලුවා මොකද්ද කරන්නේ? මෙල් රොබින්ස් ලෝක ප්‍රසිද්ධම අලුත් ට්‍රේනර් කෙනෙක් අලුත් ඒ වගේම තමයි ලෝකේ ප්‍රසිද්ධම පොත් ගණනාවක් ලියපු කෙනෙක් මෙල් රොබින්ස් එක කියලා උදේ පාන්දර ගිය ගමන් බලන්නකො මගේ මූණ කළු වෙලා අයියෝ පිම්පල් එකකුත් ඇවිල්ලා මෙන්න මේ වගේ ඔයාම ඔයාගේ අඩුපාඩු කියනවනේ. ඔයා කන්නඩි දිහා බලලා ඔයාම ඔයාගේ අඩුපාඩු කියනවා. ඔයාට වැඩිපුරම ආදරය වෙන්න ඕනේ ඔයත් එක්ක ඉන්න ඕනි කෙනා අඩුපාඩු කියනවා. හැබැයි ඇය හඳුන්වලා දෙනවා තව අලුත් ක්‍රමයක්. මේක මමත් පාවිච්චි කරා. සුපිරි. මාරයි. ඒක නම් සුපිරි. ඔයා දන්නවද අපේ මොළයේ පුරුදු වෙලා තියෙනවා සමහර අලුත් ක්‍රම වලට. හයි ෆයිව් පහක් දාන්න. පහක් දානවනේ. මෙහෙම පහක් දාන්නේ. ඔක දාන්නේ කාටද? මචන් නියමයි කියලා නේද පහක් දාන්නේ. මචන් නියමයි. මාරට ලස්සනටම කරා කියලා කවුරුරි වාගේ ටීම් එකේ කෙනෙක් හොඳම දක්ෂ වැඩක් කරන් පස්සේ
පහක් දානවා. එහෙම නැත්නම් හොඳම යාළුවෙක් කාලයකට පස්සේ හම්බුනාන් පස්සේ පහක් දානවා. ඔයාගේ මට්ටමේ ඔයාගේ හොඳම යාළුවෙක් නොවේ නම් එහෙම කෙනෙකුට පහක් දාන්නෙත් නැහැ. ඔයාට ඒක දැනෙනවා. ඒක පහක් දාන එක දැනෙනවා. අන්තිමටම ඔයා කවද්ද ඔයාට පහක් දැම්මේ? කවද්ද ඔයාට පහක් දැම්මේ? ඒකින්ද තමයි මේ මේල් රොබින්ස් කියන්නේ මේක ඇත්තටම පුදුමාකාර විදියට ශක්තිය ගෙනල්ලා දෙන දෙයක්. කන්නාඩි ඉස්සරහට ගිහලා කන්නාඩියේ මෙහෙම දානකොට අත වදිනවා. මේක ෆිසිකලිම ටච් එක දැනෙනවා. මේ ෆිසිකලිම ටච් එක දාන ඔයා කියනවා නියමයි. දැන් මට නම් කියන්න පුළුවන් නියමයි සනත්. මම ඔයත් එක්ක ඉන්නවා. මම ඔයත් එක්ක ඉන්නවා. මං ඔයාගේ මම තමයි මොන තරම් ප්‍රශ්නාවත් ඔයත් එක්ක ඉන්න කෙනා. ඔයා දාලා යන්නේ නැති කෙනා. මොකද අපි මේ පහක් දාලා කියන මං වාට ඉන්නවා කියලා. මේක අපේ ඔළුව තේරුම් ගන්නෙන් මං වාට ඉන්නවා කියලා. කරලා බලන්න අද ඉඳලා. ඊට පස්සේ ඔන්න ඔය පහක් දාලා තමයි ඔයාට ප්‍රශංසා කරන්නේ. ඒ කියන්නේ ලෝකේ වැඩිපුරම මිනිස්සු අර බනිනවා ඇති. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අනිත් එක බනින්න බුදුහාමුදුරුවෝ කියන ඒගොල්ලෝ බල්ලෙක් වෙන්න පාරමිතා පුරනවා කියලා. ඒකින්ද ඔයා බල්ලෙක් වෙන්න පාරමිතා පුරන්න ඕනේ නෑනේ. හැබැයි ඒගොල්ලන්ට බනින්න දෙන්න. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔයාට පුළුවන් වාත් එක්ක මේ ඉන්න ගත කරන මොහොත හරිම ප්‍රබෝධමත්ව ලස්සනට පහක් දාලා පටන් ගන්න. මේක විද්‍යාත්මක වැඩුවෙන් පස්සේ අපි දශක ගණනාවක් තිස්සේ අඳුරගෙන තියෙනවා. ඒ කියන්නේ ලොකුම ශක්තිය ගෙනල්ලා දෙන එකක් තමයි මේ පහක් දැමීම. හයි ෆයිව් කියන එක. හයි ෆයිව් කරන්න ඔයාගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් එක පුදුම විදිහට ඉහළට යනවා. ඔයාට ඒ දවස ලොකු ශක්තියක් ගන්න පුළුවන්කමක් හම්බෙලා තියෙනවා. ඊගාවට ඔයා මගේ විනාඩි 15කට තියෙන උදේ පාන්දර ඔයාටම හෙන්න කියන්න කියලා ප්‍රතිඥාව ඔයාට අහන්න දාලා තියෙනවා. එතකොට අර අපි එතනින් එහාට අපි ફોකස් කරන්නේ ප්‍රශ්නේ දිහා, ඔයාට වෙන්න ඕන වගේ දේවල් දිහා. අපි අර උදේ පාන්දරම කියන වාක්‍ය ටික අපි ආයෙ කිව්වොත් එහෙම ආදරණීය මුදල් මගේ ජීවිතේට හරිම පහසුවෙන් ගලාගෙන එනවා. ආදරණීය මුදල් මං වට ගොඩක් ආදරේ. මං වත් එක්ක ඉන්න මං වට හැමදාම ආදරේ. ඊළඟට කියන්න පුළුවන් ආදරණීය මුදල් ඔයා නිසා මගේ වත්කම් වැඩි වෙනවා. මගේ වත්කම් වැඩි වෙන්න මම ඔයාට ඉඩ දෙනවා. ඒ වත්කම් වැඩි වෙන අලුත් අදහස් අලුත් අවස්ථා මට හැම දවසකම එනවා. ඊළඟට ඔයාට කියන්න පුළුවන් ආදරණීය මුදල් ඔයා මගේ සතුට සහනය ඔයා හින්දා මගේ ජීවිතේට කොයි තරම් දේවල් එනවද? මම ධනවත් වෙන්න ධනය ලබන්න ඉතාමත්ම ශාස්ත්‍රීය පුද්ගලෙක්. එතකොට මේ විදිහට ඔයාට හිතෙනවා නම් ඔයාට අධ්‍යාපනය කියලා මගේ මොළය හොඳටම වැඩි වෙනවා. නියුරෝප්ලාස්ටිසිටි මන් දන්නවා ඒක වැඩ කරනවා. මට ශක්තිය එනවා. ඔයාටම කියන්න. මොකද ඔයාට කියන වාක්‍ය තමයි වාට වැඩිපුරම ශක්තිය ගල් දෙන්නේ. කන්නඩි ඉස්සරහට ගිහිල්ලා අර ඉස්සර මේ affirmations කියනවට වඩා දැන් මේක හයිෆයි දාලා පහක් දාලා ඔයා ආයෙත් වාට කියන්න මේ affirmations නියමයි සනත්. ඔයා නියමයි අපි මේ වැඩේ හොඳටම කරමු. මං වාට ඉන්නවා මොන ප්‍රශ්නාවක් මන් දන්නවා ඔයාට විසඳ ගන්න පුළුවන්. ඔයාට දෙන්න. මොකද මේක වැඩිපුරම කරන්න ඕනේ කවද්ද? කවුරු හරි කෙනෙක් බැන වැදිච්ච දවසට පහුදාට. නැත්තම් අපි අර පරණ මතකයත් එක්ක තමයි අවදි වෙන්නේ. බලන්න මේ පරණ මතකයේ අවදි වුණොත් එහෙනම් මොකද වෙන්නේ කියලා මෙන්න වීඩියෝ එකේ තියෙන ලින්ක් එකේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ වීඩියෝ එක ඔයා දන්නවා ඔයා ට්‍රැප් වෙන තැන. එතකොට සිහියෙන් ඔයා තීරණය කරනවා දැන් මේක පුරුද්ද හදා ගන්නවා. මේ පළවෙනි තප්පර ගාන ASCII ඔයා මේ දේවල් කරනවා. මොකද මේ පළවෙනි විනාඩි ගාන ASCII. එතකොට ඊට පස්සේ ඔයා අර වතුර බොනවා. ඒ වගේම තමයි තව වැදගත්ම දෙයක් ෆාස්ටිං එකක් කරන්න. මොනා ෆාස්ටින්ද? ඩිජිටල් ෆාස්ටිං. ඩිජිටල් ෆාස්ටිං කියන්නේ ඔයාගේ මොබයිල් එක ගන්නෙ නැතුව ඒක පැත්තකින් තියන්න. මොබයිල් එක ගන්නෙ නැතුව ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න. පුළුවන් නම් ෆ්ලයිට් මෝඩ් එකෙන් නැගිටින්න. නැගිටලා විතරක් ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් මැසේජ් දාන්න ඒව දාලා. හැබැයි මතක තියාගන්න ඔබ FB එකක් මේන්ටේන් කරනවා නම් ඔයාගේ සෝෂල් මීඩියා මේන්ටේන් කරනවා නම් ඔයාගේ එක විතරක් දාන්න දවල් වෙලා අනිත් අයගේව බලන්න. මගේ ඒවා වුණත් ඒ කියන්නේ ඒක උදේ පාන්දරට
පුළුවන් තරම් මොකද ඔයාට නරක දේවල් එන්න තියෙන possibility එක වැඩි. එහෙම නැත්තම් ඔයා දන්නවා ඔයාට නරක දේවල් එන සියලු දෙනාම unfollow කරාම මෙයා අඳුරගන්නවා ඔයාට ඕනේ පොසිටිව් දේවල් විතරයි කියලා. ඒ පොසිටිව් දේවල් දැක්කම ලයික් කරන්න ඒක දිහා චුට්ටක් බලන්න ඔයාගේ අවධානය දුන්නොත් ඔන්න ඔයාගේ ඉන්ට්‍රස්ට් එක අඳුර ගන්නවා. එතකොට ඔයා මේ ඩිජිටල් ෆාස්ටිං එකත් එක්ක තමයි අනිත් එකට ඔයා යන්නේ විෂුවලයිස් කරනවා. මනසින් දකිනවා ජයග්‍රහණය. ඒක හොඳට ඔයා හුස්ම ගැනීමත් එක්ක. එතකොට අපි මතකද ඔයාට යෝජනා කරා අඩුම තරමින් ලොකු පුරුදු වලට යන්න බැරි නම් ඒ ලොකු ඉලක්කයට ලොකු පුරුද්දට යන චූටි ස්ටෙප් එකක් පුංචි ස්ටෙප් එකක් හරි හැම දවසකම තියන්න. එහෙනම් මම විශ්වාස කරනවා ඔයාට මේ පළවෙනි පැය වැදගත්ම පැය මේ පැයේ විශේෂයෙන්ම දේවල් තුනක් තියෙනවා. ඒ පළවෙනි විනාඩි 20 තුල ඔයාව අභිප්‍රේරණය කරන ඔයාව ශක්තිමත් කරන විනාඩි 20. ඊළඟ විනාඩි 20 ඔයා එක්ක භාවනාවක එහෙම නැත්නම් එක්සර්සයිස් වල ඉන්න විනාඩි 20. ඊළඟ විනාඩි 20 තමයි ඔයාගේ පර්සනැලිටි ග්‍රෝත් එක සඳහා ඔබ ඉගෙන ගන්නා වෙලාව. ඒ හින්දා තමයි මගේ 11 ප්‍රෝග්‍රෑම් එක මම හැම දවසකම කිව්වේ ඔයා උදේ පාන්දර නැගිට ගමන් විනාඩි 20ක් පාවිච්චි කරලා මේක කරන්න කියලා ඒ පළවෙනි පැය තුල. ඒ විදියටම තමයි අපි ඊළඟට අපි පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එක රෙසිලියන්ස් කියලා කියන්නේ ඔයාව උස්සලා පොළවේ ගැහුවත් ආපහු hina වෙලා නැගිටින තරමටම ශක්තිමත් කෙනෙක් හදන එක. ආය රෙසිලියන්ස් පටන් ගත්තන් පස්සේ රෙසිලියන්ස් කියන්නේ ක්‍රම 18ක්. මේ ක්‍රම 18 ඔයාගේ ජීවිතයට එකතු වුණාම ඔයා පුදුමාකාර විදියට ට්‍රාන්ස්ෆෝම් වෙයි. ආයෙනම් කිසිම කෙනෙකුට ඔයාගේ ඔළුව කණ්ඩ හම්බෙන්නේ නැහැ. මොකද ඔයා නූල් දෙන එක නවත්තලා ඔයාට ආදරේ හොඳටම ආදරේ වෙන කෙනා පටන් ගන්නේ. මොකද හීන ලෝකෙට හීන ජීවිතයට යන්න ඔයා අනිවාර්යෙන්ම ඉන්න කෙනෙක්, අනිවාර්යෙන්ම දිනන කෙනෙක්. ඒ හින්දා මේ වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔයාට යෝජනා කරනවා මේක සබ්ස්ක්‍රයිබ් කරලා විතරක් මදි තව කෙනෙකුට ෂෙයා කරන්න, තව කෙනෙකුට බෙදලා දෙන්න. ඔයා හිතනවා නම් මේක ප්‍රයෝජනක් වුණා කියලා ඒක දෙන්න. දෙන තරමට ඔයාටත් ලැබෙවි. එහෙමනම් අපි ආයෙ දවසක හම්බෙමු. මතක තියාගන්න 11 වෙනිදා පටන් ගන්න රෙසිලියන්ස් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න. ඔයාට ඕන දවසක ජොයින් වෙන්න පුළුවන්. ඕන දවසක ජොයින් වෙලා ඕනම දවසක ඉඳලා පටන් ගන්න පුළුවන්. ඒ දවස් 18 පාඩම් 18 ඔයාට එක දවසෙන් ඉවර කරන්න පුළුවන් ඕන නම්. හැබැයි මේක මාස ගණක් හරි තියාගෙන වට කරන්න පුළුවන්. ඒ හින්දා ඒක හරියටම ගන්න.